මෙවන විට අප වෙත තවත් විශේෂ ප්‍රවෘත්තියක් ලැබී තිබෙනවා. ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපක 6.6ක භූකම්පනයක් සිදු වී ඇති බව මෙවන විට වාර්තා වී තිබෙනවා. කාලගුණිකා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම වෙරළබඩ ආසන්නයේ සිටින ජනතාව ඉදිරි නිවේදන සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස තමයි කාලගුණිකා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. යලිත් එම ප්‍රවෘත්තිය වඩාත් විමසිලිමත් වෙන්න කියලා තමයි දැනුම් දෙන්නේ කාලගුණිකා දෙපාර්තමේන්තුව. යලිත් ඒ ප්‍රවෘත්තිය ඔබ වෙත දැනුවත් කළොත් උතුරු සුමාත්‍රාව ඒ කියන්නේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ මේ වන විට 6.6ක රිච්ටර් මාපකයේ භූකම්පනයක් සිදු වී ඇති බව වාර්තා කරනවා කාලගුණිකා දෙපාර්තමේන්තුව. වෙරළබඩ ආසන්නයේ ජනතාව මේ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස තමයි කාලගුණිකා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඉදිරි කාලගුණික නිවේදන සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත්ව කටයුතු කරන්න ඉදිරි කාලගුණික නිවේදන සම්බන්ධයෙන් අපි ඔබට දැනුවත් කරන්න සූදානම් මේ සියලු තොරතුරු ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. යලිත් වරක් ඔබට මේ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කරනවා. කාලගුණිකා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.6ක භූකම්පනයක් සිදු වී ඇති බව. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලමත්භාවයකින් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ පිළිබඳව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි අවධානයෙන් කටයුතු කරන්න. මේ නිල නිවේදන සියල්ලම අපි ඔබට එසැනින් වාර්තා කරන්නට සූදානම් සිටිනවා අපේ හිරු ප්‍රවෘත්ති කණ්ඩායම. එහෙමනම් මතුවන ආපදා තත්ත්වයන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින සියලු තත්ත්වයන් ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් එසැනින් වාර්තා කරන්නට අපගේ ප්‍රවෘත්ති කණ්ඩායම සූදානම්. මේ වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් අපි සූදානම් කළා තියෙනවා අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ මේ සමස්ත ජාලය සමග. වාර්තාවන අලුත්ම තොරතුරු සමග අපි යලි හමු වෙමු. සම්බන්ධතාවය ප්‍රධාන පාලක